ඇයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන දේ පේන්නේ නැති එක තමයි මෙතන තියෙන ලොකුම අවුල. කියන දෙයක් තේරෙන්න කියපන් බං. වයසක මට උඹලට වගේ මේ හතරවරන් තේරෙන්නේ නෑනේ. මට මෙච්චරයි තාත්තේ කියන්න තියෙන්නේ. අර ඉෂානි කියන ගෑණි ඕනාවට වඩා වැඩි. එයා මේ ළමයි එක්ක ඕනාවට වඩා කතා කරනවා වැඩි, මෙහෙ රිංගනවා වැඩි. අර මලිතිගේ පාටිය දවසේ මාලයක් දුන්නාට පස්සේ තමයි මේ හැමදේම. එයා හිතන් ඉන්නේ ඒකሄන හරි ලොකු දෙයක් කියලා. මමත් මට පුළුවන් විදියට බ්‍රේස්ලට් එකක් දුන්නානේ ළමයින්ට. දැන් එයා මාලයක් දුන්න එක ලොකුයි කියලා එයා කිව්වද? අපි හැමෝම පුළුවන් විදිහට මොන හරි දුන්නානේ. මල්ලිත් කරාඹු දෙකක් දුන්නා. ඒ ඔයත් බේස්ලට් එකක් දුන්නා. දැන් මොකද්ද මේ? ඒක තමයි අයියේ මං කියන්නේ. ඒ ළමයින්ට සලකන්න අපිට යුතුයකමක් තියෙනවා. ඒ අපේ අක්කගේ ළමයි නිසා. මේ පිටේයුන් ඇවිල්ලා ඒවා කරන්න විදිහක් නැහැනේ. එයාලෝ යුතුයකම් හදාගන්න කරන දේවල්. අයියලා ඕවට රැවටිලා ඉන්නේ. හරි සෙනුරි ටිකක් හිමින් කතා කරපන්කෝ. මනේ මන්දරංගේ. අත් මේ මොනවා කියනවද කියලා මට තේරෙන්නේ. හරිද ඒක වෙලක් දැන් ටික කාලයක් වෙනවනේ. දැන් ඇයි රණ්ඩු කරන්නේ? අයියේ මම රණ්ඩු කරන්න හේතුවක් ඇතුව. එයා ඕනවට වඩා වැඩි. අර මාල දුන්නාට පස්සේ දවස් ඉඳන් එයා හැසිරෙන මේ ගෙදර මේ නිකන් එයාගේ වගේ. කුරුලෑ සඳහන් නිවැරදි විසඳුම අනෙල් සමගින් පැහැපත් සමක්.